ඔයාලා දන්නවද මේ වර්ගජ සමීකරණය විසඳන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. සරල ක්‍රම දෙකක්. පළවෙනි එක තමයි මෙන්න මේ සමීකරණය මම දෙපැත්තම ඔයාලට පේනවා මේ එකම සමීකරණය තමයි මම මේ දෙපැත්තෙම ලියන් තියෙන්නේ. මෙන්න මේ සමීකරණය මේ පැත්තේ තියෙන සමීකරණයේ හැම පදයක්ම පද තුනයිනේ තියෙන්නේ 3x වර්ගය ඍණ 75 බිඳුව. ඔන්න ඔය පද ඔක්කොම මම තුනෙන් බෙදනවා. ඇයි එහෙම තුනෙන් බෙදන්නේ? මේ හැම පදයක්ම තුනෙන් බෙදෙන පද. ඒ හින්දා පද තුනම මම තුනෙන් බෙදනවා. මේ තුනට මේ තුන සුළු වෙනවා 3ට 3 ඒවා 1යි 75 3ට බෙදුනහම 25යි. එතකොට මෙතන දෙනවා අපිට x වර්ගය ඍණ 25 සමානයි බිඳුව ඕන සංඛ්‍යාවකින් බෙදුනොත් බිඳුවයි. මෙන්න මෙහෙම එකක් එනවා. ඉතින් මේක අපිට ලියා ගන්න පුළුවන් x වර්ගය ඍණ 25 කියන්නේ 5 වර්ගය සමානයි බිඳුවයි. ඉතින් ඔයාලට දැන් පේනවා මෙතන තියෙන වර්ග දෙකකාන්තරයක්. මේ වර්ග දෙකකාන්තරයේ සාධක වලට වෙන් කරොත් එක සාධකයක් x ඍණ 5 අනෙක් සාධකය x ධන 5 සමානයි බිඳුවයි. ඉතින් මෙන්න මෙහෙම පද දෙකක් තියෙනකොට එක්කෝ මෙන්න මේ පදේ බිඳුව වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ පදේ බිඳුව වෙන්න ඕනේ. එහෙම නැත්නම් ওই දෙන්නගේ ගුණිතය බිඳුව වෙන්නේ නැහැ. දෙන්නෙක් ගුණ කරලා පද දෙකක් ගුණ කරලා උත්තරේ බිඳුව වෙන්න නම් එක්කෙනෙක් හරි බිඳුව වෙන්න ඕනේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් x ඍණ 5 සමානයි බිඳුව හෝ x ධන 5 සමානයි බිඳුව කියලා. මම දැන් මේ x නේ හොයන්න ඕනේ වර්ග සමීකරණය විසඳලා x නේ ඕනේ මට. ඍණ 5 මම එහා පැත්තට දානවා. එතකොට x සමානයි ධන 5 හෝ මේ ධන 5 එහා පැත්තට දාපුවාම x සමානයි ඍණ 5. ඔය තියෙන වර්ග සමීකරණේ උත්තර දෙක. මම ඕක අනික් ක්‍රමයකට විසඳනවා දැන්. ඒක කරන්නේ කොහොමද? x වර්ගය එක පැත්තක තියාගෙන මම අර 75 එහා පැත්තට දානවා. එතකොට 3x වර්ගය සමානයි ඍණ 75 එහා පැත්තට යද්දි ධන 75යි. බිඳුව තිබුණාට වැඩක් නැහැ නේ. දැන් මම මොකද කරන්නේ? දැන් මේ තුනෙන් බෙදනවා සමීකරණේ දෙපැත්තම. මොකද x වර්ගය තනි කරගන්න දෙපැත්තම තුනෙන් බෙදනවා. එතකොට මේ තුනට මේ තුන සුළු වෙලා x වර්ගය සමානයි 75 තුනට බෙදුනහම එනවා 25ක් කියලා. x වර්ගය සමානයි 25යි. දැන් මේ වර්ගය අයින් කරන්න ඕන නිසා මම මේ පැත්තට වර්ගමූලය දානවා. හැබැයි මේ පැත්තට වර්ගමූලය දානවා නම් දකුණු පැත්තට වර්ගමූලය දාන්න ඕනේ. එතකොට අපි දෙයක් දැනගන්න ඕනේ. මේ x කියන්නේ නොදන්නා පදයක්. නොදන්නා පදයක වර්ගමූලය හොයනකොට අපි මෙන්න මේ සංඛ්‍යාව ඉස්සරහින් ධන හෝ ඍණ දාගන්න ඕනේ. වර්ගමූල පදේ ඉස්සරහින් ධන හෝ ඍණ දාගන්න පුළුවන්. දාගන්න ඕනේ. ඒකට හේතුව තමයි මේ x කියන එක්කෙනා අපි නොදන්නා පදයක්. එයාට එන උත්තරේ එයාගේ වර්ගමූලය 25 වර්ගමූලය විදියට නේ එයාගේ උත්තරේ එන්නේ. ඒක ධන උත්තරේ වෙන්නත් පුළුවන් ඍණ උත්තරේ වෙන්නත් පුළුවන්. ඒක මම තව චුට්ටකින් ටිකක් පැහැදිලි කරන්න. මෙතනදී මේ වර්ගයට වර්ගමූලය සුළු වුණාම x සමානයි ධන හෝ ඍණ 25 වර්ගමූලය 5යි. ඒ කියන්නේ x ධන 5 ගන්නත් පුළුවන් x ඍණ 5 ගන්නත් පුළුවන්. ඒ කියන්නේ x සමානයි ධන 5 හෝ x සමානයි ඍණ 5. ඔන්න ඔය ක්‍රම දෙකටම උත්තරේ ගන්න පුළුවන්. මම තව චුට්ටක් මෙතන මේ ධන හෝ ඍණ දාපු එක පැහැදිලි කරන්න. දැන් හිතන්නකෝ x වර්ගය සමානයි 25 කියලා තියෙනවා. මේ x මේ x වර්ගය කියන්නේ x ගුණ කිරීම x සමානයි 25යි. දැන් හිතන්න මේ සංඛ්‍යාවක් එයාගෙන්ම ගුණ වෙලා 25 ඇදිලා තියෙනවා. අපි මෙතෙන්ට ධන 5 දාලා බලමු. ධන 5 දැම්මොත් x වෙනුවට ධන 5 දැම්මොත් ධන 5 ගුණ කිරීම ධන 5. එතකොට ධනයි ගුණ වෙද්දි ධනයි එකම ලකුණු ගුණ වුණොත් ධනයිනේ. 5 වරක් 5 25යි. ධන 5 දැම්මත් 25 එනවා. ඊළඟට අපි ඍණ 5 දාලා බලමු x වෙනුවට. ඍණ 5 ගුණ කිරීම අයෙත් ඍණ 5. ඍණයි එකම ලකුණු ගුණ කරද්දි ධනයි 5 වරක් 5 25යි. එතරදිත් අපිට එනවා ධන 25යි කියලා උත්තරේ. එතකොට ඔයාලට තේරෙනවා x වර්ගය සමානයි 25 කියලා තියෙනකොට අපි වර්ගමූලය දානකොට මේ වර්ගය අයින් කරන්න මෙයාගේ උත්තරේ ධන වෙන්නත් පුළුවන් ඍණ වෙන්නත් පුළුවන්. අන්න ඒ හින්දායි මම අතන ධන හෝ ඍණ කියලා දැම්මේ. ඔයාලට දැන් තේරුම් ගන්න පුළුවන් ඇති. ඔයා මේ වගේ ටිප්ස් දැනගන්න කැමති නම් අපේ channel එක subscribe කරලා තියාගන්න.